ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. වෘත්ත චතුරස්‍රයක්. මේ වචනේ යටින් ඉරක් ගහගන්න එක හොඳයි. BD මගින් ADC සමච්ඡේදනය වේ. හරි. BD මගින් ADC සමච්ඡේදනය වේ. රයිට්. එතකොට අපිට දාගන්න පුළුවන් මේ සමච්ඡේදනය වේ කියලා කිව්ව ගමන්ම මේ කොනේ මෙන්න මේ විදිහට. හරි. AB පාදයේ ඊටෙක් දික් කර ඇත. AB පාදයේ ඊටෙක් දික් කර ඇත. රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE හි විශාලත්වය සොයන්න. CBE කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය තමයි අපෙන් අහලා තියෙන්නේ. අපි දාගමු කුරක් ඕනනම් x කියලා. එහෙම ඕනෙත් නැහැ. එහෙම දාගමු. හරි. දැන් මේ ගාන දිහා බලපුවාම අපි මුලින්ම නෝට් කරා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. දෙවෙනියට නෝට් කරා මෙතන සමච්ඡේදනය වෙලා තියෙනවායි කියලා. එතකොට වෘත්ත චතුරස්‍රයක් වුණාම මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් හැදිලා තියෙන මෙන්න මේ කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයකට සමාන වෙනවනේ. අන්න ඒ අනුව අපිට ගන්න පුළුවන් නේද මේ කෝණයමනේ මේ කෝණය කියලා. අපි මේක දන්නේ නැහැනේ. මේක දැනගන්න පුළුවන් වුණොත්, يعني මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයද කියලා දැනගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් උත්තරයට යන්න. රයිට්. මොකක්ද අපි යන පාර? මට පේනවා මෙන්න මෙතන අංශක 32 මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ විදිහට අරගත්තොත් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන තියරි එක අනුව අපිට පුළුවන් ගන්න මෙතන කෝණෙත් අංශක 32යි කියලා. එතන කෝණේ අංශක 32යි නම් සමච්ඡේදනය වෙලයි කියවනේ. එහෙනම් මෙතන 32යි. මේ 32යි මේ 32යි එකතුව මෙන්න මෙතනට සමාන වෙනවා. එතකොට x ලා ගේන්නේ අංශක 64ක්. උත්තරේ තියෙන්නේ අංශක 64 තමයි. ඒකට ලකුණු දෙකක් දීලා තිනවා. BDC මේ යගේ හොයාගන්නට අංශක 32ක් දීලා තිනවා. එහෙම නැත්නම් ADC අංශක 64යි කියලා හොයාගන්නට ලකුණක් දීලා තිනවා. එහෙමත් නැත්නම් මේකේ තියෙන හෝ කියලා. එහෙමත් නැත්නම් ADC සමානයි CBE කියනවට ලකුණක් දීලා තිනවා. ඉතින් මම නම් යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම පේපරේ මාකින් එකයි පේපරේ දෙකම අරගෙන ලකුණු වෙන්නේ මොනවටද කියන එක බල පේපරේට ලෑස්ති වෙන එක තමයි හොඳ. ඉතින් තියරි ටික කටපාඩම් කරන්න ඕනේ නැහැ. වචනේ මේකයි කියලා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒ තියරි ගණන් වලට ඇප්ලයි කරලා හදලා ඒ තියරි තියෙන concept එක වලට ගියා නම් අපිට වචනේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ දැක්ක ගමන් මෙතන 32යි අතන 32යි මේක 32යි 64යි. ඒතර 64 මේ වගේ සමාන වෙනවා. එහෙමයි කියලා. රයිට් එහෙනම් මේ ගාන ඉවරයි.